සුබ දවසක් වෙන්න කියලා කියනවා හැමෝටම. අපි හැමෝම ජාතික ව්‍යසනයකට මුහුණ දෙන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අද උදේ වෙනකොටත් මම හිතන්නේ මේකේ බලපෑම අපේ රටේ උතුරු ප්‍රදේශයට තිබුණා. ඉතින් අපේ බලධාරීන් කියන විදිහට මේකෙන් බලුවම ඒ ආකාරයෙන්ම දැන් කෙමෙන් මේක අපේ රටින් ඉවත් වෙගෙන යන බවක් තමයි පේන්නේ. දැන් ගොඩක් මම හිතන්නේ ඉන්දියාව හිටුවට මාද හවස් වෙනකොට වගේ මේක ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉතින් තාමත් කියන විදිහට සමහර ප්‍රදේශවලින් ඒ තියෙන අවදානම සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැහැ. විශේෂයෙන් බස්නාහිර පළාතේ කැලණි ගම්මෝය කිට්ටුව තියෙන ඒ ජල පරිමාණකවල දක්වන විදිහට වතුර මට්ටම යම් විදිහකට ඉහළ යamak තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ අවදානම යන ඊටම අවදානයෙන් ඉන්න ඔබ දැනටමත් ආරක්ෂිත ස්ථානයක නෙමෙයි නම් ඉන්නේ ඉක්මනටම යන්න. මොකද මේ අපේ තියෙන භෞතික දේවල් ගැන හිතන්නට වඩා ජීවිතය ආරක්ෂා කරගන්න එක තමයි මේ වෙලාවේ කරන්න ඕන ලොකුම දේ. ඉතින් මේ වෙලාවේ ඔයාලට තියෙන ගෙනියන්න පුළුවන් වටිනා කියන දේවල් මිල මුදල් රන් ආභරණ ඒ වගේම ඉඩම් වල ඔප්පු ඒ වගේම දරුවන්ගේ විභාග සාතික යන්නේ වගේ දේවල් අරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි පුළුවන් නම් ගෙවල් වල තියෙන දොරවල් ජනෙල් විවෘත කරලා යන්න. මොකද වතුර පාර ගෙදරට පීඩනයක් දෙන්නේ නැති වෙන්න බහැලා යන්න කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඒක. ඉතින් ඔයාලගේ ගෙදර මේ ගහගෙන යන පුළුවන් දේවල් කියන්නේ පුට්ටු මේස වගේ දේවල් තියෙනවනම් ඒවා පුළුවන් තරම් එකට එකතු කරලා ගැට ගන්න පුළුවන් නම් මම හිතන්නේ අර ගහගෙන යන එකෙන් වළක්ව ගන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් ඔයා මේ දේවල් කරන්න බැරි තත්ත්වයක නම් ඉන්නේ. ඉතින් ඒවත් අතහැරලා දාලා යන එක තමයි හොඳම දේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ වගේ වෙලාවක එකතු වෙලා පුළුවන් විදිහට අපි හැමෝටම උදව් කරගන්න ඕන. ඉතින් මම හිතන්නේ දැන් මේ වෙනකොට ගොඩක් අය මේ වියලි ආහාරට එකතු කරන්නේ වගේම කෑම පාර්සල් බෙදන්න සහ නොඑක් දේවල් කරගෙන යනවා. හැබැයි දැන් ඒක මේ වෙලාවේ තම තත්ත්වයට දෙයක්. ඊට පස්සේ මම හිතන්නේ අපි තව ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා, විශේෂයෙන් මේ සෞඛ්‍ය ප්‍රශ්න. ඒ වගේම ඊට පස්සේ මේ තියෙන භෞතික සම්පත් කොහොමද අපි ආයි ගොඩනගා ගන්න. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය. ඉතින් මගේ පැත්තේ මම හිතුවා ඔයාලගේ මොන හරි බිල්ඩින්ග්ස් හරි ගෙවල් හරි මොන හරි හානියට ලක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව අලුත් වැඩේ කරගන්න ඔයාලට මොනවාද දෙන්න ඕන උපදේශන සේවා මොන හරි අවශ්‍ය නම් ඉතින් අපේ හා සම්බන්ධ වෙන්න අපි ඒවා නොමිලේ ඔයාලට ලබා දෙන්නම්. එන්න පුළුවන් තැන් වලට ඇවිල්ලා බලන්න. එන්න බැරි තැන් වලට නම් ඉතින් ඔයාලට පුළුවන් ෆොටෝස් හරි වීඩියෝස් හරි අපේ මේ තියෙන නම්බර්ස් වලට එවන්න. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ඒ වගේ දේවල් වලින් උපකාර කරන්න. ඒ වගේ මම හිතන්නේ අනිත් වෘත්තිකයන්ුත් උන්ට පුළුවන් හැටියට මේ වෙලේ මේ ව්‍යසනයට ලක් වෙලා ඉන්න අයට ජීවිතේ ගොඩනගා ගන්න ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න. මොකද මේ වගේ ව්‍යසනයකට ලක් වෙනවා කියන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිත අවුරුදු 3-4කින් ආපස්සට යනවා. ඉතින් උන්ට ඉතා ඉක්මනින් උන්ගේ ජීවිත රිකවර් කරගන්න නම් තිබ්බත මට්ටමට ගන්න. ඉතින් අපි හැමෝටම සමාජයක් විදිහට උන්ට උදව් කරන්න වෙනවා. ඉතින් ඒ වගේම ඉස්සරහට සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල වැඩ කොටසක් තියෙයි. ඒ වගේම තමයි මම හිතන්නේ ඊළඟට අපි කතා කරන්න ඕන මේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය. මම හිතන්නේ පොත්පත් වගේ දේවල් නම් ඉතින් විනාශ වෙයි. ඉතින් දැන් අපි 2005 සුනාමි කාලෙත් මට මතකයි අපිත් අපේ භාවිතය කරපු පොත් නැවත භාවිතය කරන්න පුළුවන් මට්ටමේ තියෙන ඒවා අපි ලියපු නෝට්ස් වගේ දේවල් දුන්නා. ඉතින් අලුතෙන් පොත්පත් පාසල් යන්න අවශ්‍ය උපකරණ මම හිතන්නේ සමාජයක් විදිහට අපි ගොඩක් දේවල් හොයලා දුන්නා. ඉතින් මම හිතන්නේ දැන් අපි මේ වගේ කාලෙකදී නම් ඉතින් අපිට කරන්න පුළුවන් දැන් ගොඩක් මම හිතන්නේ ටියුෂන් කරන මහත්මී ළඟත් ඒ අවශ්‍ය නෝට්ස් එහෙම ඇති. ඉතින් ඔවුන්ට ඒවා print කරන්න මම හිතන්නේ ඔවුන්ට තනියෙන් කරන්න බෑ. මොකද විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඉතින් මම හිතන්නේ මේ සමාජයක් විදිහට හරි එකතු වෙලා මේ වගේ දෙයක්කට හැමෝම උදව් වෙලා දායක වුණොත් මම හිතන්නේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඕනුනේ මේකෙන්
පණිවිඩයක් දෙන්න මේ අපිට මොන වගේ දේ ප්‍රතිකූලින්ද මේ සමාජයේ දායක මේ ව්‍යසනයට ලක් වූ අයගේ ජීවිත නැවත යථා තත්ත්වයටපත් කරන්න දායක වෙන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද කියන එක. ඉතින් මේක හැමෝටම ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ අවදානම කියන එක අව탁සිරු කරන්න එපා. මොකද මේ දැන් අපි ඒ කාලිනම දන්න දෙයක් තමයි මේ අපේ රටේ දත්ත කියන එක ගොඩක් නැහැ. දැන් මේකෙදිත් ගොඩක් හෙළි වුණා මේ ඒ කියන්නේ මේක දැන් ගොඩක් මේ වතුර දැකපු මිනිස්සු කිව්වේ මේක මීට කලින් මේ ඇති වෙලා නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් මේ අපි බලාපොරොත්තු නොවන මට්ටමකට වඩා මේ අවදානම තියෙන්න පුළුවන්. වතුර මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් හිතන්න එපා මේ ඒ කියන්නේ ඔබ අවදානම් කලාපයක නම් ඉන්නේ. ඔබ සුරක්ෂිතයි කියලා හිතන්න එපා. විශේෂයෙන්ම ජීවිතේට පළමු තැන දීලා ආරක්ෂිත ස්ථානයකට යන්න. ඉතින් ඒක තමයි කියන්න ඕනුනේ. ඉතින් මේක හැමෝටම ෂෙයා කරන්න. ඔබගේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානයේ හෝ අනුතරට ලක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව ඔබට උපදේශන සේවාවක් අවශ්‍ය නම් මම කියන්නේ ව්‍යසනයෙන් පස්සේ ඔබ යථා තත්ත්වයටපත් වෙනකොට අනිවාර්යෙන් අමතුමක් දෙන්න අපේ සේවාව ඔබට නොමිලේ ලබා දෙන්න. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. මේක හැමෝටම මේ වෙලාවේ වැදගත් වෙයි. හින්දා හැමෝටම ෂෙයා කරන්න.